ඔයාලා දන්න හොඳම උදාහරණයක් මම කියන්නේ මම ගියා වැඩිහිටි නිවාසයකට. හරිද වැඩි නිවාසයක අපි ඔය එක ප්‍රොජෙක්ට් එකක් කරා. ගිහිල්ලා හිටියා එක අම්ම කෙනෙක්. එයාලා වැඩිහිටි නිවාසවල නිකන් ඉන්නේ එක එකව හදනවා. හරිද? ඒ ලස්සන ඩිසයින් හදනේ. ගිහිල්ලා එක අම්ම කෙනෙක් ගාව සෙට් වෙනවා. හරි මරු ඈ. ඉතින් මං ගිහිල්ලා පොඩ්ඩක් අහන්න හිටියේ කියන්නේ. මේ මයි පුතත් ඉංජිනේරු එක්ක මට දැන් කියන හරිද එන්න සීන් එක කියන්නේ. වා එහෙම තමයි. හොඳයි. දැන් වැඩිහිටි නිවාසයේ අම්මා ඉන්නේ. හරිද මට දැන් මාර අවුලක් ගියා එකපාරට මට අයිතින් වරුට යකෝ මූ ඉංජිනේර අම්මා වැඩිහිටි නිවාසයේ. හරිද? දැන් තව කියනවා. දැන් අම්මගේ සමහර දේ සතුටුයි. හරිද? මයි පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔයාලා වගේ නෙවෙයි. ඔයාලා ලංකාවේ නේ. මගේ පුතා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මම බැලුවා ආයෙත්. තව ටිකක් යනවා. මොනවද මේ අර කම්පියුටර් තමයි කරන්නේ. හොඳට අම්බ කරන හොඳට තියනවා කීයද? අම්මා වැඩිහිටි නිවාසයේ. ඔයා දන්නවද? ඔයා දන්නවද? ඒ අම්මගේ ඇස්වල කිසිම දුකක් තිබ්බේ නෑ ඒ වෙලාවේ. ඒක කියද්දි. අර මිනිස්සු කතා කරන්නේ නිකන් ඇස් දිලිසෙන්නේ. දැකලා තියෙනවද? මිනිස්සෙක් කතා කරද්දි මිනිස්සෙක් තුළ තියෙන සතුට දකින්න පුළුවන් ඇස් වලින්. ඒ කියන්නේ ඉමෝෂනල් ස්ටේට් දකින්න පුළුවන් ඇස් වලින්. ඒ අම්මගේ ඇස්වල තනිකර මාර සතුටක් තිබ්බේ. මට කියන්න හිතුණා මේ ඇයි අම්මා ඉන්නේ මේ පුතා ඉංජිනේරු කියලා. ඒ ඌට ගහන්න ඕනේ කියලා. එහෙම කියන්න හිතෙනවා. කිව්වේ නෑ. මොකුත් කිව්වේ නෑ. මොකුත් කණියමයින් කියලා. මරු කියලා. තේරුණාද? එහෙම ඉඳලා කතා කරලා ආවෙන්න මම දැක්කේ එකම දේ මට ඒක ප්‍රායෝගිකව තේරුණා. දෙමාපියෙක් ඕනේ පුතේ තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය පමණයි. කිසිම දෙයක් ආවෙන්නේ නැති නේ යාර. තේරුණාද? ඒ මිනිසුන් දීපන්. අම්මට තාත්තට සලකන්නේ නැතුව එහෙම අතල්ලා යන්න එපා. කවදාවත් මොන දේ දීපද? ඒක මහා නරුම ගතියක්. නරුම ගතියක් ඒක. පුළුවන් තරම් කරපන්. අම්මලාට තාත්තලාට මම කියන්නේ එයාලනේ කැප කරේනේ. හැමදේම කරලා උඹලට නැති බැරි කාලේ කරේ එයාලනේ. ඒතර එයාලා වෙනුවෙන් කරන්න ඕනේ නේ. හරිද? මම ඒකයි කිව්වේ ඉංජිනේරු වුණොත් වැඩක් නැහැ පුතේ. ඩොකාල වුණොත් වැඩක් නැහැ මනුස්සකම් නැත්තා. තේරෙනවද? මේ මනුස්සකම් තියන ගේම ගහපන් උඹලට වරදින්නෙත් නැහැ. තේරෙනවද පුතාලට? වැඩ කරපන් විෂයන් තුනටම පාන්දර නැගිටපන් ලොකු ගේම් එකක් ගැව්වේ. තේරෙනවද නේ? ඔක තමයි පාර. හොඳයි පුතේ.